ඔන්න ඉතින් යාළුවනේ වෙසක් දවසේ අපි වෙසක් බලන්න පිටත් වුණා. නෝනා නම් පොඩ්ඩක් අසනීප තත්ත්වයේ තමයි හිටියේ. ඒ වුණාට අපේ ඔලීනගේ බලකිරීම නිසාම අපිට යන්න වුණා එයාට වෙසක් පෙන්වන්න. විශේෂයෙන්ම දන්සල් වලටත් වඩා එයාට මේ වෙසක් කූඩු තොරන් බලන්න තමයි ඕන උනේ. මෙදා පාර වෙසක් එකට මේ ITN එකේ වෙසක් කලාපය පිළියන්දල. ඒක නිසාම පිළියන්දල කැස්බෑව රෝඩ් ටික ඔක්කොම බ්ලොක් වෙලා තියෙන්නේ මාර සෙනගක් පාරවල් වල. හරි යාළුවනේ අපි ඊට පස්සේ ගියා අපේ කැම්පස් එක පැත්තට. කැම්පස් එක පැත්ත කියන්නේ ඉතින් මගේ නෝනාගේ කැම්පස් එකනේ මොරටු කැම්පස් එක. මොරටු කැම්පස් එක පැත්තට ගියා තියනවාද කියලා බලන්න කූඩුවක්. හැබැයි කූඩු නම් තිබ්බේ නැහැ. මොරටු කැම්පස් එක පැත්තේ කිසිම කූඩුවක් නම් හදලා තිබ්බේ නැහැ. හැබැයි ජර්මන් ටෙක් එකේ මං හිතන්නේ කොල්ලෝ කෙල්ලෝ ටික හදලා තිබ්බා. සුපිරි කූඩු ප්‍රදර්ශනයක් තිබ්බා. අපි ඒක බලන්න ගියා. හැබැයි ඉතින් යාළුවනේ හැමතැනම සෙනග පිරීලා. ඒ වගේම මේ ජර්මන් ටෙක් එකෙත් මේ කූඩු බලන්න ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි නෝනට ටිකක් අසනීප තත්ත්වෙන් ඉන්න නිසා අපි ඊට පස්සේ පොලිමේ ටිකක් වෙලා ඉඳලා ආවා. පොඩ්ඩක් එහෙම මෙහෙන් බබාට පෙන්නලා. ඒ වගේම යාළුවනේ අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම මේ කියන්න ඕනේ පාර දිගේ එනකොට ගොඩක් මෝටර් සයිකල් ඇක්සිඩන්ට් තිබ්බා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරා මල්ලිලා. එයාලා මේ මෝටර් සයිකල් වල යන්නේ මාර ස්පීඩ් එකකින්. එයාලා මේ ඇත්තටම එයාලගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේ මෝටර් සයිකලේ පදිනවා වගේ තමයි මට නම් තේරෙන්නේ. මොකද රෝං සයිඩ් එකෙන් යනවා මාර වේගකින්. හරිද? ඒ පාරේ යන්න බැරි වේගකින් ඒ කට්ටිය යනවා. ඒ වගේම අස්සෙන් අර මෙහෙන් දාලා ඒ වගේම මේ සයිකල් සයිලන්සර් මාරු කරලා බීට් කරලා මාර සද්දයක්. ඒ වගේම අර අතේ හොරණෑවකුත් තියෙනවා. ඒ කියන්නේ අර නලාවකුත් තියාගෙන ඒකත් ගහනවා. කන් දෙක ඉවරයි. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. මං ඉතින් ඔයාලා මේ දේවල් නැත්තම් ඔයාලගේ භාෂාවෙන් ඔයාලා කියනවා නම් ඔයාලා ජීවිතේ විඳිනවට මේ විරුද්ධව නෙමෙයි මම මේ කතා කරන්නේ. ඇත්තටම ඔයාලා ජීවිතේ විඳින්න ඕනේ. අපිත් ওই කාලේ පහු කරා. නමුත් ඔයාලා ආරක්ෂාකාරීව ගෙදර යන්න ඕනේනේ. ඔයාලගේ ආදරණීයයන් ඔයාලා එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසාම පරිස්සමට ඔයාලගේ වගේම අනිත් අයගෙත් පාර යන පරිස්සම ගැන හිතලා හෙමින් එලවන්න. ওই විනාඩි 2-3ක වේගය විනාඩි 2-3ක ඉක්මන නිසා ජීවිතය අන්තුරේ දාගන්න ඕනේ නෑනේ ඔයාලා. ඒ වගේම යාළුවනේ අද හවස මම ඔයාලත් එක්ක පෝස්ට් එකක් ෂෙයා කරා මේ රෝග පැතිරීමේ අවදානම ගැන. විශේෂයෙන් මේ වෛරස් එක. ඒක නිසාම අපි ගොඩක් මේ දන්සල් වල නැවතිලා විශේෂයෙන්ම ඔය බීම දන්සල් වලට එමනම් ගියම නෑ. ඒකට හේතුව අර ඒ අවදානම නිසා අපිටත් වඩා අපේ බබා ගැන බබාව ආරක්ෂා කරගන්න ඕනේ නිසා. ඒ වගේම අපි පන්සල් කීපයකට ගියා. ඒකෙන් විශේෂයෙන්ම මේ බයිපාස් පාරේ තියෙන මේ පුංචි කිරිවෙහෙර පන්සලටත් ගියා. ඒ පන්සලටත් ගිහිල්ලා මොකද ඔලීනාගේ ඉස්කෝලෙන් මේ ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ ඉවෙන්ට් එකට ඔලීනා සහභාගී වෙලා තිබේ මේ පුංචි කිරිවෙහෙර පන්සලේ. ඒක නිසා යා ආසයි මේ පන්සලට යන්න. ඒක නිසා අපි මේ පන්සලටත් ගියා. මේක යාගේ මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ලංකාවේ වෙසක් සමරට. ඉතින් ඔයාලා දන්නවනේ යාළුවනේ පන්සලකට ආවට පන්සලේ පන්සිල් අරගන්න මේ පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා පන්සිල් අරගන්න ඒ වගේ සිත නිවන තැනක් නෙමේ මේ වගේ දවසක්. ඒක නිසා ඉතින් අපි එහෙම කරේ නෑ. ඇත්තටම මේ පන්සලට ගියේ මේ පන්සලේ ලස්සන මේ ස්තූප මේ දේවල් ඔලීනට පෙන්වන්න කොහොමද මේ වෙසක් සැරසිලි තියෙන්නේ පෙන්වන්න ඒ දේවල් තමයි. හරි ඊට පස්සේ ඉතින් අපි ගොඩක් රැ වෙනකන් හිටියේ නෑ. වයිෆ්ටත් පොඩ්ඩක් අසනීප නිසා ඒ වගේම ඔලිනට නිදිමත එනවා ටක් ගාලා. ඉතින් අපේ ගෙවල් වලට එන පාරේ තමයි කැස්බෑවේ මේ ගයිඩන්ස් ස්කූල් එක තියෙන්නේ. ඒ ඉස්කෝලේනුත් ලස්සන මේ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් තිබ්බා. ඉතින් ඒක නිසා ඒක බලන්නත් අපි නැවතුණා. මේ තියෙන යාළුවනේ බලන්න හරිම ලස්සනයි නේද? ළමයින්ගේ නිර්මාණ ඇත්තටම අගය කළ යුතුයි. මං හිතන්නේ මේ ගයිඩන්ස් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ අම්මලා තාත්තලා සහ ළමයි එකතු වෙලා මේ ගුරුවරු එකතු වෙලා හදපු මේ වෙසක් කුඩු නිර්මාණ තමයි මේ කට්ටිය ඉදිරිපත් කරලා තිබ්බේ. හරිම ලස්සනයි. බලන්න කොලිනත් මාර ආසාවෙන් බලාගෙන ඉන්න හැටි. මොකද අපි මැලේසියාවේ ඉන්නකොට නම් ඔලිනට ඉතින් අර සෙන්තුල් ටෙම්පල් එක තමයි තිබ්බේ.
යන්න ගිහිල්ලා ඒකේ තිබ්බ අර පොඩි තොරණ තමයි යා බැලුවේ. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. අපේ ගෙදර ඉතින් අපි හදපු මේ පාන් කුඩු තුනක් තමයි මේ ඉල්ලලා තියෙන්නේ ඉතින්. ඔලි නම තමයි මේ දේවල් මේ සවුකොල අලෝලා මේ දේවල් කරලා ඉතින් මගෙන් දායකත්වයේ උනේ මම මේ දේවල් එකතු කරා යාලට සැපෙව්වා. ඊට පස්සේ ඉතින් මේ ආලෝක පූජාව මගේ. එහෙනම් යාළුවනේ සුබ වෙසක් මංගල්‍යයක්